1980 කියන්නේ නිව්යෝක් නගරයේ ලෝංග් අයිලන්ඩ් ප්‍රදේශයේ පුරා අමුතු ගුප්ත බවක් පැතිරී තිබුණ කාලයක්. එක්තරා හැන්දෑවක කළුවර වැටීගෙන එන යාමියේ වීදි දරුවෙක් ලෝංග් අයිලන්ඩ් උමං මාර්ගයේ අසල පාළු පාරේ ගමන් කරමින් හිටියා. උමං මාර්ගයට ඇතුල් වෙන්න කලින් මේ දරුවට වෙනදා නැති අමුතු බියජනක හැඟීමක් ආවා. එළියේ හිටියොත් අදත් වැස්සේ තෙමි නිදාගන්න වෙන නිසා අකමැත්තෙන් වුණත් ඔහු උමං මාර්ගය තුලට ගියා. උමං මාර්ගයේ ඇතුළට ගිය මේ වීදි දරුවා නැවත එළියට ආවේ නැහැ. ඔහුගේ යාළුවන් කිසි කෙනෙක්ට ඔහු ආගිය අතක් හොයාගන්න බැරි වුණා. ටික දවසක් ගත වෙද්දී ලෝංග් අයිලන්ඩ් ප්‍රදේශයත් පුරා විවිධ ස්ථානවලින් මේ විදිහට වීදි දරුවන් අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඇතැම් දරුවන් අතුරුදහන් වෙන්න මොහොතකට කලින් ඒ ප්‍රදේශයේ කාලගුණය වෙනස් වීමක්, භයානක ශබ්ද ඇසීමක්, අමුතු ආලෝක ධාරා අහසේ මැවීමක් දකින්න ලැබුණු බව ප්‍රදේශවාසීන් වාර්තා කළා. මේ අතුරුදහන් වීම ගැන කරුණු එළිවෙන්න ගත්තේ අවුරුදු ගණනාවකට පස්සේ. අතුරුදහන් වුණ මේ අනාථ වීදි දරුවන්ව රැගෙන ගියේ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකානු ආරක්ෂකාංශ විසින්. ඔවුන් මේ දරුවන්ව කැම්ප් හීරෝ හෙවත් මොන්ටෝක් එයාෆෝස් ස්ටේෂන් එකේ භූගත පර්යේෂණාගාරයක රැඳවා ගත්තා. මේ පර්යේෂණාගාරයේ සිදු කළේ සාමාන්‍ය විද්‍යා පර්යේෂණ නෙමෙයි. එය සකස් කරලා තිබුණේ අද්භූත අධිමානසික හැකියා ගැන පර්යේෂණ කරන්න. මොන්ටෝක් කදවුරට රැගෙන ආ දරුවන් විවිධ අද්භූත පර්යේෂණවලට භාජනය කළා. මෙහි සේවය කරපු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් මොන්ටාක් පුටුව නම් අද්භූත උපකරණයක් නිර්මාණය කළා. මේක ක්‍රියා කළේ සයිකික් පවර් ඇම්ප්ලිෆයර් එකක් විදිහට. ඒ කියන්නේ සැකවී තියෙන අධිමානසික බල වැඩි දියුණු කරන උපකරණයක් විදිහට. දරුවන්ව මේ පුටුවේ වාඩි කරවලා එහි උපාංග ඔලුවට සවි කළාම ඔවුන් තුල සැකවී තිබෙන අධිමානසික බලයන් 100,000 ගුණයෙන් බලවත් වෙනවා. මේ මොන්ටාක් කදවුරට ගෙන ආ දරුවන් නිව්යෝක් වීදිවල ජීවත් වුණ අනාථ වීදි දරුවන් නිසා ඔවුන්ට හරිහැටි නමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ව මේ පර්යේෂණ නිලධාරීන් නම් කළේ ඉලක්කම් වලින්. මේ දරුවන් අතර ඉදපු 11, ඒ කියන්නේ අංක 11, සාර්ථකව අධිමානසික හැකියාවන් දැක්වුවා. මොන්ටාක් පුටුව මගින් 11ගේ අධිමානසික ශක්තිය 100,000 ගුණයකින් බලගන්වල දුන්නා. 11 ලවා රිමෝට් විව් කිරීමෙන්, ඒ කියන්නේ දුර ඇති දේ මනසින් දැකීමේ හැකියාවෙන් රුසියාවේ ඔත්තු බැලීම සිදු කළා. එක්තරා අවස්ථාවක පර්යේෂණ නිලධාරීන් යම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් 11ට දීලා ඔහුව රිමෝට් විව් කරන්න පැවරුවා. 11 සැතපුම් 10 ගණනක් ඈතින් සිටින එම පුද්ගලයාව රිමෝට් විව් කරලා ඔහු කියන කරන දේ හෙළි කරමින් හිටියා. මේ අතරතුරේදී පර්යේෂණ නිලධාරීන් මොන්ටාක් පුටුවට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපාංගවල තීව්‍රතාව වැඩි කළා. ඒ අවස්ථාවේදී 11ගේ මනස ඇය රිමෝට් විව් කරමින් සිටි පුද්ගලයාගේ මනස සමග මුහු වෙලා ඔහුට පෙනෙන දේ දකිමින්, ඔහුට ඇහෙන දේ අහමින් ඔහුගේ සියලු සංවේදන ග්‍රහණය කරගන්න පුරුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, මොන්ටාක් පුටුවේ බලගැන්වීම මදින් තවත් අධිමානසික ලහබී දරුවන්ට හිස් අවකාශයෙන් භෞතික ද්‍රව්‍ය මවන්න පවා හැකි වුණා. මේ පුටුවේ වාඩි වුණාම මනසින් මවා ගන්නා ඕනෑම දෙයක් භෞතිකව නිර්මාණය කරන්න ඔවුන්ට පුළුවන් වුණා. සෑම පර්යේෂණයක් අවසානයේ ආරක්ෂක නිලධාරීන් පර්යේෂණයට සම්බන්ධ වුණු සියලු දෙනාගේ මතකය මකා දමන්න කටයුතු කළා. ඒ සඳහාම ඔවුන් මොළයේ මතකය මකා දමන ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කළා. බොහෝ දෙනෙක්ට ඒ සිදුවීම් නැවත කිසිදා මතක් වුණේ නැහැ. නමුත් ඔවුන්ගෙන් එක් අයෙකුගේ මනසට මේ රහස් මනස තුල සගවාගෙන ඉන්න බැරි වුණා. ඒ මොන්ටාක් කදවුරේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ පෙරෙස්ටන් නිකල්ස්. ප්‍රෙස්ටන් නිකල්ස්ට රෑ සිහිනෙන් අද්භූත සිහින පෙනෙන්න ගත්තා. අවදි වී සිටියදීත් ඔහුට විටෙන් විට ඇතිවී නැතිවී යන අමුතු මතකවෙනි දර්ශනවීම් සිදු වුණා.
මේ මානසික බලපෑම් වලින් වෙහෙසට පත්වන නිකල්ස් මේ තත්ත්වය සමනය කරගන්න මනෝවෛද්‍යවරයෙක් හමු වුණා. මනෝවෛද්‍යවරයා නිකල්ස්ගේ සිත සංසුන් කිරීම සඳහා ඔහුව මෝහනයට පත් කළා. නිකල්ස්ගේ යටිහිතේ තැන්පත් වෙලා කියන පීඩාකාරී සිදුවීම් එකින් එක සිහි කරමින් ඒවා සමනය කිරීමේ සාමාන්‍ය මෝහන ප්‍රතිකර්මයක් වෛද්‍යවරයා සිදු කරමින් සිටියා. නමුත් මෝහන නිද්‍රාව තුළ සිටියදී එක්වරම ප්‍රෙස්ටන් අමුතු හැසිරීම් පෙන්නුම් කරන්න පටන් ගත්තා. නිකල්ස් ඔහුගේ යටිහිතේ සැගවී තිබුණු අත්භූත මතකයන් එකින් එක හෙළි කරන්න පටන් ගත්තා. මොන්ටාක් කදවුරේ සිදු කළ මනස පාලනය කිරීම, කාලය හරහා ගමන් කිරීම ආදී පර්යේෂණ සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කරන ඉංජිනේරුවෙකු ලෙස සේවය කරද්දී වුණු සිදුවීම් එකින් එක ඔහුට සිහිවෙන්න පටන් ගත්තා. 1992 ප්‍රෙස්ටන් නිකල්ස් ලියපු ද මොන්ටාක් ප්‍රොජෙක්ට් කියන පොතේ මේ සිදුවීම් ගැන සඳහන් වෙනවා. මොන්ටාක් කදවුරේ ඉහලින් සකස් කර තිබූ මේ අද්භූත රේඩාර් ඇන්ටනාව මගින් මොන්ටාක් පුටුවේ වාඩි කරවන දරුවන්ගේ සිතුවිලි තරංග අවට පරිසරයට විහිදවන බව ප්‍රෙස්ටන් සඳහන් කරනවා. ඔවුන්ගේ චිත්ත තරංගවල බලවත්භාවය වැඩි කරන්න හා ඈතට විහිදවන්න මෙය භාවිතා කර තිබෙනවා. ඒ වගේම මෙය භාවිතා කරලා ලෝං අයිලන්ඩ් ප්‍රදේශයේ මිනිසුන්ගේ මනස පාලනය කිරීමත් සිදු කළ බව ඔහු කියනවා. මොන්ටා කදවුරේ සිදු කළේ අධිමානසික ලාභීන් ගැන පර්යේෂණ විතරක් නෙවී. මේ සේවය කළ විද්‍යාඥයන් කාලය හරහා ගමන් කළ හැකි උමන් නිර්මාණය කළ බව නිකල්ස් සඳහන් කරනවා. මේ උමං හරහා ඇතුළට ගිය හමුදා නිලධාරීන් නැවත එද්දී දශක කීපයකින් වයසට ගිහින් හිටියා. කාලය හරහා ගමන් කරන්න නිර්මාණය කරපු පෝටල් හරහා වෙනත් ඩයිමෙන්ෂන් වලට සමාන්තර විශ්වයන්ට යන්න පුරුලන් වුණු බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මෙන්න මේ සිදුවීම් මුලික කරගෙන තමයි ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ ස්ට්‍රේන්ජර් තිංග්ස් කතාමාලාව හා ඩාර්ක් කතාමාලාව පවා නිර්මාණය වුණේ. මොන්ටාක් කදවුරේ සිදු කළ මේ පර්යේෂණ අවසාන කාලයේදී භයානක තත්ත්වයට පත්වමින් තිබුණා. කදවුරට රැගෙනා දරුවන්ට විවිධාකාර මානසික හිංසනවලට ලක්වෙන්න සිදු වුණා. කාලය හරහා ගමන් කිරීමටත් වෙනත් මානයන්ත ගමන් කිරීමටත් නිතර පෝටල් විවර කිරීම නිසා විවිධ අසමතුලිතතාවන් නිර්මාණය වුණා. මේක තවදුරටත් බලා ඉන්න බැරිවුණු නිකල්ස් හා ඔහුගේ සගයෙක් වුණ ඩන්කන් කැමරන් මේ පර්යේෂණාගාරය විනාශ කරන්න තීරණය කළා. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ ඊටාම අත්භූතයේ වගේම බිහිසුණු මාර්ගයක්. ඔවුන් මොන්ටාක් කදවුරේ පර්යේෂණයකින් අති ප්‍රබල ටයිම් ට්‍රැවල් පෝටල් එකක් නිර්මාණය කළා. මේ ගැන ඉහළ නිලධාරීන් සොයා බලමින් ඉන්න අතරදී ඩන්කන් කැමරන් මොන්ටාක් පුටුවේ පරිපතවලට සම්බන්ධ වුණා. නිකල්ස් මොන්ටාක් පුටුව ඇති ප්‍රබල ලෙස බලගන්නවා. ඩන්කන් කැමරන් ඔහුගේ මනසින් භයානක සතෙක් නිර්මාණය කළා. යක්ෂයෙක් වැනි මේ භයානක සතා මොන්ටාක් කදවුරේ මුළු පර්යේෂණාගාරයම විනාශ කරන්න පටන් ගත්තා. පර්යේෂණාගාර හා උපකරණ වගේම එහි සේවය කළ විද්‍යාඥයන් පවා මේ සත්වයා විනාශ කළා. මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වුණු නිසා නිකල්ස් පර්යේෂණාගාරයට එන විදුලි සැපයුම විනාශ කළා. මේ සිදුවීම් දාමයෙන් භීතියට පත්වුණ ඉහළ හමුදා නිලධාරීන් මොන්ටාක් කදවුරෙන් සියලු නිලධාරීන් ඉවත් කර එය වසා දැමුවා. ප්‍රෙස්ටන් නිකල්ස්ගේ පොතේ මේ සිදුවීම සඳහන් වෙනවා වගේම සත්‍ය වශයෙන්ම ගුවන් හමුදාව 1988 දී මොන්ටාක් කදවුර නිල වශයෙන් අත්හැර දාලා තියෙනවා. අද වන විට එය මිනිසුන්ට ඇතුළු වෙන්න තහනම් කාලාපයක් ලෙස වෙන් කරලා තියෙනවා. එයට ඇතුල් විය හැකි සියලු ස්ථාන කොන්ක්‍රීට් දාමා ආවරණය කර තිබෙනවා.
ඉති මිත්‍රවරුනේ මට දැන් ඔයාලට බෑඩ් නිවුස් එකක් හා ගුඩ් නිවුස් එකක් කියන්න තියෙනවා. බෑඩ් නිවුස් එක මේකයි. මම මෙතෙක් වෙලා විස්තර කරපු මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක සත්‍ය සිදුවීමක් නෙවෙයි. ඒක විවිධ කතා පුවත් මත නිර්මාණය වුණු කන්ස්පිරසි එකක් විතරයි. මේක ඊටාම සත්‍ය වගේ දැනින්නේ මේ කන්ස්පිරසි එක සඳහා මොන්ටෝවා කැම්ප් එක වගේ සත්‍ය දේවල් වල තොරතුරු සම්බන්ධ කරලා තියෙන නිසා. හැබැයි මේ සිදුවීම් සම්බන්ධව කිසිම සත්‍ය වාර්තාවක් හෝ සාක්ෂි නැහැ. හැබැයි මේ සම්බන්ධව ගුඩ් නිවුස් එකකුත් තියෙනවා. ප්‍රොජෙක්ට් මොන්ටෝක් එක ගැන කන්ස්පිරසි තියරි හැදෙන්න හේතු වුණ ඇත්තම අධිමානසික පර්යේෂණයක් තියෙනවා. ඒ තමයි CIA සංවිධානය අධිමානසික ලාභීන් සහභාගී කරවාගෙන කරපු ස්ටාර්ගේට් ප්‍රොජෙක්ට් එක. රිමෝට් විවිං කිරීමෙන් ඒ කියන්නේ දුර ඇති දෙයක් මනසින් බලා කීමේ හැකියාවෙන් සෝවියට් දේශයේ ඔත්තු බැලීම සිදු කරපු පර්යේෂණයක් CIA එකෙන් කරලා තියෙනවා. CIA වාර්තා සහිතව ඒ ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කළ වීඩියෝ එකක් මම මීට පෙර පළ කළා. ඔයා මේ දේවල් විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලන්න. මොකද ස්ටාර්ගේට් කියන්නේ කටකතා වලින් හැදුණු කන්ස්පිරසි එකක් නෙවෙයි, ඇමරිකානු බුද්ධ්‍යංශ සිදු කරපු විද්‍යාත්මක පර්යේෂණයක්.